කොළොම්බ ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක සිදු වූ සිද්ධියක් නිසා කලකිරීමෙන් දහසේ හැවිරිදී අම්ශිකා සිසුවිය ගොඩනැගිල්ලකින් පැන දිවිනසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම අධ්‍යාපන ආයතනයේ උපාධිධාරී දෙමළු ගුරුවරයෙකු හා ජාජබ මැතිවරණ අපේක්ෂකයෙකු වන නරායන පිල්ලේ සිවානන්දරාජා ප්‍රකාශයක් සිදු කර තිබේ. තමන්ට මඩගසමින් කිසියම් කල්ලියක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතුරන බව CIDට පැමිණිලි කරන්න ඔහු මාධ්‍ය ඉදිරියේ සිද්ධිය සම්බන්ධ එල්ලව අටිචෝදනාවලට පිළිතුරු දුන්නේය. චෝදනා සියල්ල පිළිගත නොහැකි අසත්‍ය ප්‍රකාශ ලෙස හඳුන්වා දුන් ඔහු තමා ජාජබ කොළොම්බ දිස්ත්‍රික් වැඩ කටයුතු සම්බන්ධීකාරකවරයා ලෙස ක්‍රියා කරන බැවින් දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙම සිද්ධිය ඔහුගේ චරිතය කෙලසීමට යොදාගෙන ඇති බව පවසයි. ජනවාරි 18 වන දින තමයි අම්ශිකා නම් මෙම සිසුවිය මගේ ආයතනයට බැඳුනේ. පළමු සතියේදීම ඇයට ලේ ගැලීමක් සහ සිහි නැතිවීමක් සිදු වුණා. අපි ඇයව පළමුවෙන්ම ප්‍රථමාධාර ලබාදී පසුව ඇගේ පියාට කතා කර දැනුම් දුන්න යයි ගුරුවරයා සිය ප්‍රකාශය සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ තවත් අවස්ථාවක එම සිසුය පන්ති කාමරය තුලදී මූර්ඡා වී වැටුණ බවත් එවිටද අනෙකුත් සිසුන් සහ ගුරුවරුන් සමග එක්ව එයට ප්‍රථමාධාර ලබාදී පසුව ඇගේ පියා මගින් ගෙදර යවූ බවත්ය. ගුරුවරයා කියා සිටියේ 3 වන සතියේදී තමන්ට දැනගන්නට ලැබුණේ එම සිසුය අසාමාන්‍ය හැසිරීමක් පෙන්눔 කරන බවයි. තමා විසින් සිදු කළ නිරීක්ෂණයකදී එම සිසුයගේ ශරීරයේ යම් විකෘතියක් තිබෙන බව නැක ඇය සමග කතා කළ විට තමන් තනිවම රැඳී සිටින්නේ මන්දයි ඇසු බව පවසයි. මම ඇයට කිව්වා ප්‍රධාන ශාලාවට යන්න. එහි රැඳී සිටින්න සහ ඇගේ මවට කතා කරගන්න කියලා. ඒ අතුරුතුරදී ඇගේ මව පැමිණියා. මම ඇගේ මවට පැහැදිලි කළා මෙම සිසුය හොඳින් සිටින්නේ නැති බවත් ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් ඔහු පැවසිය. ගුරුවරයා තවදුරටත් තැරසුවේ මව සමග කතා කරන අතුරුතුරදී ඔහු සිසුය තනිවම පන්ති කාමරයේ සිටිනු දුටු බවත්. පසුව ඔහු ඇගේ මව සමග කතා කරමින් සිටියදී අම්මා එන්න අපි ගෙදර යමු යයි කියමින් සිසුය දෙමාපියන් සමග ඉක්මනින් ගිය බවත්ය. අය පෙබරවාරි 15 වැනි දින ගියා. ඉන් පසුව අය නැවත ආවාද නැද්ද යන්න ගැන මම දන්නේ නැහැ. සමහර ශිෂ්‍යයින් මාසයකට 2කට පසුව හෝ මාස 6කට පසුව ආපසු එනවා. මම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. යයි ඔහු පැවසිය. කෙසේ වෙතත් පසුව සමාජ මාධ්‍යවල පැතිර ගිය ප්‍රකාශයක මම පන්ති කාමරයට ගොස් සිසුවිය අවදි කර අයට ඇගේ නම කියා ඔබට ඔබගේ ගමේ ප්‍රශ්නයක් තිබේ. එබැවින් ඔබ පන්තියට ඒම නැවතුන්නත් යයි මම කීවා. යයි කතාවක් ගොතා ඇති බවත් එය තමන්ට එරෙහිව නංගන ලද්ද බොරු චෝදනාවක් බව පවසා ඇති. මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මම කිසිවිටකත් පන්ති කාමරයට ගොස් නැහැ. ඇත්ත වශයෙන්ම මම කිසිවිටකත් පන්ති කාමරය ආසන්නයක පවා නොයමි. පන්ති කාමරයක ශිෂ්‍යයින් 5ක් සිටින විට පවා මම ඇතුළට ගොස් ශිෂ්‍යයින්ට බාධා කිරීමට අකමැති වෙමි. යයි ඔහු තරය ප්‍රකාශ කරයි. ඔහු තවදුරටත් පැවසුව මෙම සිද්ධිය සිදු වී දින 13කට පසුව සමාජ මාධ්‍ය හරහා තමන්ට එරෙහිව මෙවැනි චෝදනා නැගීම ගැන අවධානය යොමු කර ඇති බවයි. ඔහු පවසන්නේ විදුහල්පතිවරයා හෝ ආයතනයේ හිමිකරු කිසිවෙකුද මෙම චෝදනා තහවුරු කර නැති බවයි. සත්‍ය ඉක්මනින් හෙළිවනු අත. මම ඒ ගැන වැඩිදුර කතා කරමීත කැමති නැහැ. නමුත් සත්‍යය සත්‍ය ලෙසම හෙළිවනු අත. ඔහු පවසයි. ගුරුවරයා මෙම චෝදනා පිටුපස ඇති ප්‍රධාන හේතුව දේශපාලනික යැයි සඳහන් කරයි. මම දේශපාලන ගියෙකු නිසා තමයි මට මේ තරම් පහර දෙන්නේ. පසුගිය දිනා 7-7ත් පිස්සය මට කිසිදු සැනසීමක් නැහැ. මගේ දෛනික කටයුතු අඩාල වෙලා. මාව කොළඹ ප්‍රදේශයේ අවඥාවට ලක් වූ පුද්ගලයෙකු බවට සමාජ මාධ්‍ය හරහා පත් කර තිබෙනවා. ඔහු විස්තර කරයි. ගුරුවරයා සිය පසුබිම පැහැදිලි කරමින් පවසන්නේ තමන් ජාජබ කොළඹ දිස්ත්‍රික්ක සංවිධායකවරයා සහ විධායක කමිතු සමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත්. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 25කට වඩා ලබාගත් ප්‍රමුඛ අපේක්ෂකයෙකු බවත්ය. තමන් මේ දක්වා සිසුන් සමග කිසිදු ගැටලුවක් ඇති කර නොගත් බවත්. අවුරුදු 35 තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය
සේවය කරන බවත්. අගු ආදායම් ලාබී සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීමය පවා කටයුතු කර ඇති බවත් ඔහු අවධාරණය කරයි. මේ අතුර ජාතික ළමා ආරක්ෂක අධිකාරය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරාටි අතුර අධිකාරිය කොටහේන සහ බම්බලපිටිය පොලිස්ථානවලින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියාමන වාර්තා ඉල්ලා ඇත. නාරායන පිල්ලේ සිවානන්ද රාජාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු වූ අපහාසයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරාටි අතුර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ චෝදනා නිසා තමන්ගේ චරිතයට හානි වී ඇති බව පවසයි.